Hello guys, ඉතින් ඔන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ SR Technology YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම මම හදිස්සියේ කියන වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එක ගැන කිව්වොත් කෙටිම ඔයාලා දැන් social media use කරනවා නම් FB වගේ use කරනවා ඔයාලා දැකලා ඇති ලස්සන ChatGPT එකෙන් generate කරගන්න පුළුවන් ෆොටෝ එකක් මේ දවස්වල viral වෙලා යනවා. ඉතින් ඒ මොකක්ද කියලා කිව්වොත් මම ඔයාලා screen එකේ පෙන්නන්නම්. ඔයාලා කරන job එක අනුව ඒ කියන්නේ ලස්සන cartoon style එකක් විදියට job එකේ details දාලා තව ඔයගොල්ලන්ගේ මොනවා හරි hobbies තියෙනවා නම් ඒ වගේ දේවල් දාලා මෙන්න මේ screen එකේ පෙන්න මේ වගේ ලස්සන photo style මේ දවස්වල ඉතින් viral වෙලා යනවා. කට්ටිය ChatGPT එකෙන් generate කරනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේකේ අපි කොහොමද ChatGPT එකෙන් මේ වගේ ලස්සන ෆොටෝ ස්ටයිල් එක ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් මම prompt එකත් ඔයගොල්ලන්ට එතකොට පල්ලා description එකේ දාලා තියනවා. ඔයගොල්ලන්ට පුළුවන් එතකොට prompt එකත් use කරලා ලස්සනට මේ වගේ ChatGPT එකෙන් මේ වගේ ලස්සන ෆොටෝ ස්ටයිල් ජෙනරේට් කරගන්න. ඉතින් එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ වගේ ලස්සන ෆොටෝ ස්ටයිල් ජෙනරේට් කරගන්නේ කියලා. හරි guys, ඉතින් මේක කරන්න ඔයාලගේ browser එකට යන්න ඕනේ. ඉතින් browser එකට ගිහිල්ලා mainly ඔයගොල්ලන්ට පුළුවන් ChatGPT කියලා search කරගන්න. ඉතින් ChatGPT search කරගෙන ඉතින් මේ වෙනකොටත් ඔයාලා දන්නවා මම ගොඩක් වීඩියෝ වල කතා කරලා තියෙනවා මේකට යන්නේ කොහොමද අපි මේකේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ ChatGPT ඔයගොල්ලන්ගේ official site එක තියෙනවා. මේකට ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ. ඉතින් log වෙලා නැත්නම් අනිවාර්යෙන් මතක් කරනවා මම කලින් වීඩියෝ වලත් කියලා දී අනිවාර්යෙන්ම ඔයා මේකට Gmail එකක් කරේ ඔයගොල්ලන්ගේ phone number එකක් කරේ use කරලා මේකට log වෙලා ඉන්න ඕන. log වුණා නම් තමයි කාලා ඔයගොල්ලන්ට මේකේ photo generate කරන්න දෙන්නේ නැහැ. ඉතින් හරි ඔන්න ChatGPT එකට අපි log වුණා. හරි guys, ඉතින් ඔන්න අපි ChatGPT වලට පස්සේ මේ වගේ interface එකක් තමයි ඉතින් ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මෙතන පේනවා ඔයගොල්ලන්ගේ plus icon එකක් තියෙනවා. මේක click කරලා ඔයගොල්ලන්ට පුළුවන් අපි මෙතනට අපේ photo එකක් upload කරන්න ඕනේ. ඉතින් photo එකක් upload කරනකොට දැන් ඔයගොල්ලන්ගේ job එකේ photo style එක ගන්න මේකට හදාගන්න. ඉතින් ඒ වගේ එකක් හදාගන්නකොට ඔයගොල්ලන්ගේ job එකේ තියෙන photo එකක් මෙතනට upload කරගන්න ඕන. ඔයාලට පුළුවන් ලේසියෙන්ම prompt එක මෙතනට copy කරලා මේක හදාගන්න. දැන් එහෙම නැත්නම් දැන් අපි හිතමු ඔයගොල්ලෝ දැන් photographer කෙනෙක් නම් photographer කෙනෙක්ගේ එතකොට camera එකක් අතේ තියෙන ඒ වගේ photo එකක් ඔයගොල්ලෝ මෙතනට upload කරගන්න. එතකොට ChatGPT එකෙන් ඒගොල්ලෝ identify කරගන්න පුළුවන්. එතකොට දැන් අපි හදලා දෙන්න ඕන photography වලින් photo එකක් කියලා. එහෙම නැත්නම් දැන් ඔයාගේ නිකන් photo එකක් මෙතනට upload කරොත් අපි මෙතනට යට prompt එකත් එක්ක එතකොට අපි තව මෙතන details ටිකක් දෙන්න ඕන. එතකොට අපි මොන වගේ photo එකක්ද generate කරන්න ඕන කියලා. ඉතින් දැන් අපි ඔන්න මම මෙතන මගේ photo එකක් upload කරලා පෙන්නන්නම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් හරි මම මෙතනින් මේතින් මගේ ෆොටෝ එක ඔන්න මම මේ වගේ විදිහට ෆොටෝ එකක් මෙතනට අප්ලෝඩ් කරලා ඊළඟට මගේ prompt එක තියෙනවා මෙතන. ඔන්න මම prompt එක copy කරගත්තා. prompt එක copy කරගෙන ආවිල්ලා මම මෙතන paste කරා. දැන් මෙතන මම මේ විදිහට මේක ඔන්න දැන් copy paste කරලා තියෙනවා. මම මගේ ෆොටෝ එකත් අප්ලෝඩ් කළා. ඉතින් දැන් අපිට පුළුවන් කෙලින්ම මෙතනට enter button එක press කරලා අපිට බලා ගන්න පුළුවන් මොන වගේ ෆොටෝ එකක්ද මේගොල්ලෝ generate කරලා දෙන්නේ කියලා. ඉතින් දැන් සමහරක් විට දැන් අපිට ඕන image එක මෙතනින් generate වෙලා ආවෙ නැතොත් අපිට පුළුවන් මේ prompt එකත් එක්ක මොන වගේ ෆොටෝ එකක්ද අපි generate කරන්න ඕන කියලා මේ මෙයාට කියන්න. ඒ කියන්නේ ChatGPT එකට කියන්න. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න ඔයගොල්ලෝ කරන job එකත් එක්ක ඔයාලට පුළුවන් මෙතන යට පොඩි මේ prompt එකට තව details ටිකක් add කරන්න. ඔයා කරන job එක මොකද්ද? ඒකෙන් මොනවද කරන්න පුළුවන්? ඒ වගේ දේවල් ටිකක් මෙතෙන්ට add කරන්න පුළුවන්. ඉතින් මම ඒක කරන විදිහට ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ විදිහට photo එකක් generate කරගන්නේ කියලා. අපි මුලින් බලමු මෙතන අපේ generate කරලා දෙන photo එක මොන වගේද කියලා. හරි guys, ඉතින් ඔන්න මම මෙන්න මේක තමයි ඔයාලට කලින් කිව්වේ අපි කරන job එකේ photo එකක් මෙතනට upload කරන්න ඕනේ කියලා. ඇත්තටම මම මේක trip එකක් ගිහලා ගත්ත photo එකක්. ඉතින් මම මේක upload කරාට පස්සේ දැන් ChatGPT එකකින් හිතාගෙන තින්නේ මේක bus conductor කෙනෙක් කියලා. ඉතින් එතකොට අන්නේ විදිහේ photo එකක් තමයි දැන් මෙයා generate කරලා දීලා තියෙන්නේ. ඉතින් ඇත්තටම එහෙම නෙවෙයි. ඒකයි මම ඔයාලට කිව්වේ ඔයගොල්ලෝ කරන job එකේ photo එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අන්නේ photo එක මෙතනට upload කරන්න. අන්න එතකොට එයා මේක identify කරගෙන අපිට photo එකක් generate කරලා දෙනවා. දැන් ඇත්තටම දැන් මේක දැන් bus conductor කෙනෙක් විදිහට මේක අපිට generate කරලා දීලා තියෙනවා. ඒතකොට ඒක හරියන්නේ නැහැ නේ. ඉතින් මම ආපහු කරන්නේ මෙතන අපේ prompt එක දීලා දැන් මම කියන දැන් මම photographer කෙනෙක් ඉඳලා මම මෙතන type කරනවා ඒ විදිහට prompt එක. හරිද? දැන් ඔන්න මම මේ විදිහට මගේ කියන්නේ මම photographer කෙනෙක්. ඒතකොට මම capture කරන්නේ wedding, birthday party, events මේ වගේ දේවල් කියලා මම මෙතනට අර prompt එකත් එක්ක පොඩ්ඩක් video වශයෙන් පොඩි details වගේක් add කරා. ඉතින් add කළා මම ඔන්න enter button එක press කරා. දැන් අපි බලමු මොන වගේ image එකක්ද මෙයා අපිට generate කරලා දෙන්නේ කියලා. හරි guys, දැන් ඔයාලට පේනවා මේ තින්නේ ඔන්න මේ පාර අපිට ChatGPT එකෙන් generate කරලා දුන්න photo එක. දැන් ඔයාලට පේනවනේ දැන් මම කලින් අර photo එකක් නිකන් upload කරාට පස්සේ යා නිකන් එයා හිතලා අපිට මේ වගේ photo එකක් generate කරලා දුන්නා. දැන් මම මේ prompt එකත් එක්ක මම පොඩි details වගේක් add කරන්නේ. මම photographer කෙනෙක්, මම capture කරන්නේ wedding, birthday parties, events මේ වගේ දේවල් කියන්නේ. අන්න එතකොට එයා ඒක identify කරගෙන දැන් මෙයා ලස්සනට අපිට මේ වගේ photo එකක් generate කරලා දීලා දෙනවා. ඉතින් ඒ වගේ දැන් ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ගේ කරන job එකේ පොඩි details එකක් මේ prompt එකත් එක්ක add කරාට පස්සේ මේ වගේ ලස්සන photo එකක් generate කරගන්න. ඉතින් දැන් ඔයාලට මේක download කරගන්න ඕන. ඔයාලට පුළුවන් මෙතන download icon එක තියෙනවා. මේක click කරාට පස්සේ ඔයාලගේ මේ ෆොටෝ එක ඔයාලගේ device එකට download කරගන්න පුළුවන්. දැන් ඔයාලා හිතන්න දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ වගේ තව ෆොටෝ එකක් generate කරගන්න කොහොමද කියලා. ඉතින් මම මෙතනින් ආපහු new chat කියන එකට යනවා. new chat කියන එකට ගිහිල්ලා ආපහු මගේ මම වෙන ෆොටෝ එකක් මෙතනට upload කරගන්නවා. හරි මම මේ ෆොටෝ එක upload කරගෙන ඊළඟට මම ආපහු අර prompt එක ගහලා මේ prompt එක පිටිපස්සෙන් ඔන්න මම type කරගන්නවා. ඔන්න මම type කරගත්තා. මම content creator කෙනෙක් Facebook, YouTube, TikTok වල. ඉතින් මේ විදිහට මට photo style එකක් generate කරලා දෙන්න කියලා මම ඒක type කරගෙන ඔන්න මම ඒක
එන්ටර් බටන් එක ප්‍රෙස් කරලා දැන් අපි බලමු මොන වගේ ඉමේජ් එකක්ද මේ අපිට ජෙනරේට් කරලා දෙන්නේ කියලා. හරි guys දැන් ඔයාලට පේනවනේ දැන් ඔන්න මම අර කලින් prompt එකේ type කරගෙන මම content creator කෙනෙක් Facebook YouTube TikTok වල ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ලස්සන photos එකක් අපිට generate කරලා දීලා තියෙනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මේ. එතකොට අපි add කරපු details එක identify කරගෙන මේ විදිහට ලස්සන photo එකක් එයා අපිට generate කරලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට පුළුවන් ඔයගොල්ලෝ කරන කියන්නේ ඔයාලගේ job එකේ පොඩි details ටික අර prompt එකට type කරාට පස්සේ ඉතින් ලේසි. එතකොට chat GPT එකට identify කරගෙන ලස්සනට මේ වගේ photo එකක් generate කරලා දෙන්න පුළුවන්. ඉතින් ඔයා photographer කෙනෙක් නම් ඔයාලා content creator කෙනෙක් නම් ඔයාලා කියන්නේ මොන හරි කෑම හදනවා නම් එහෙම නැත්නම් ඔයාලා travel කරනවා නම් මේ වගේ ඔයගොල්ලෝ කරන job එකත් එක්ක ඔයගොල්ලෝ කරන hobbies එක්ක මේ වගේ කියන්නේ මේ තියෙන prompt එකට පිටිපස්සෙන් පොඩි details ටිකක් මේකට add කරා නම් ඔයාලට පුළුවන් මේ විදිහට ලස්සන photo එකක් generate කරගන්න. ඉතින් මීට අමතරව මේකේ තව يعني ඔයගොල්ලෝ details add කරන තරමට මේකේ තියෙන photo එකේ ඉන creative ගතිය වැඩි වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේකේ දැන් ඔයගොල්ලන්ගේ මොකක් හරි business එකක නමක් තියෙනවා නම් ඒ business එකේ නම මෙතෙන්ට දීලා මේ විදිහට ලස්සන ඒතර පිටිපස්සෙන් business එකේ නම add වෙන විදිහට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට එක විදිහට මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ අතේ තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ගේ يعني creative එකත් එක්ක තමයි මේ photo එක ලස්සනට ඔයගොල්ලන්ට generate කරගන්න පුළුවන්. ඉතින් මම මේ ලේසියෙන් මම මේ කතා කරේ කොහොමද අපි පොඩි වෙලාවක් ඇතුළත මේ වගේ ෆොටෝ ස්ටයිල් එක ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් එතකන් කට්ටියටම ජය වේවා.